මැතිවරණ ක්‍රම පිළිබඳ වීඩියෝ මාලාවේ 10 වන වීඩියෝව 2017 දක්වා පැවති පළාත් සභා ඡන්ද ක්‍රමය. ශ්‍රී ලංකාවට පළාත් සභා ඡන්ද ක්‍රමය හඳුන්වලා දුන්නේ 1988. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ලංකාවට පළාත් සභා ක්‍රමය හඳුන්වලා දුන්නා. එමගින් එක් පළාතකට එක් පළාත් සභාව බැගින් ශ්‍රී ලංකාව තුළ පළාත් සභා 9ක් ස්ථාපනය කිරීමට තීරණය වුණා. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විස්තරාත්මකව දක්වලා තිබුණත් පළාත් සභා නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ ක්‍රමය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නැහැ. ඒක සඳහන් වෙන්නේ 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ. ඒක නිසා මෙම ඡන්දකමය වෙනස් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ නැහැ. මෙම ක්‍රමයේදී කොට්ටාසය හැඳින්වීමට යොදාගත්ත නම තමයි ඡන්ද ප්‍රදේශය කියන එක. ප්‍රථමයෙන් අපි බලමු පළාත් සභා ඡන්ද විමසීම සඳහා ඡන්ද ප්‍රදේශයක් කියන්නේ මොකක්ද කියලා. පළාත තුල පවතින සෑම පරිපාලන දිස්ත්‍රික්කයක්ම එම පළාතේ ඡන්ද ප්‍රදේශයක් හෙවත් කොට්ටාසයක්. ඡන්ද ප්‍රදේශයේද එහෙම නැත්නම් පරිපාලන දිස්ත්‍රික්කයට තේරීපත් වන മന്ത്രി ගන්න තීරණය වන්නේ එහි ජනගහනය සහ භූමි ප්‍රමාණය කියන කාරණා අනුව. පදිංචිකරුවන් 40000ට එක മന്ത്രിවරයෙකු හෝ වර්ග කිලෝමීටර් 1000ට එක් മന്ത്രിවරයෙකු තේරීපත් වෙන ආකාරයට තමයි මෙම ගණනය කිරීම මුලින්ම සිද්ධ කළේ. ඊට අමතරව මුළු පළාතටම බෝනස් ආසන දෙකක් ලබා දෙනවා. දකුණු පසෙන් තියෙන සිතියමෙන් පෙන්눔 කරන්නේ ශ්‍රී ලංකාවේ ස්ථාපනය කළ පළාත් සභා. පළාත් සභා 9ක් තියෙනවා. ඊට අමතරව එක් එක් පළාත් සභාව සඳහා එක් එක් දිස්ත්‍රික්කයෙන් තේරීපත් වන മന്ത്രി සංඛ්‍යාව වරහන් වලින් පෙන්වලා තියෙනවා. උදාහරණයක් ලෙස උතුරු මැද පළාත් සභාව සැලකුවොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ മന്ത്രിවරු 21කුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් മന്ത്രിවරු 10කුත් තේරීපත් වෙනවා. ඊට අමතරව බෝනස් ආසන දෙකකුත් හිමි වෙලා උතුරු මැද පළාත් සභාවේ මුළු ආසන සංඛ්‍යාව 33ක් බවට පත් වෙනවා. එක් එක් ඡන්ද ප්‍රදේශ හේවත් එක් එක් දිස්ත්‍රික්කයක සඳහා වෙන වෙනම නාම යෝජනා ලබා දිය යුතු වෙනවා. එක් දිස්ත්‍රික්කයක් සඳහා අපේක්ෂකයන්ගේ නම් සඳහන් එක් නාම යෝජනා පත්‍රයක් ඉදිරිපත් කළ යුතුයි. නාම යෝජනා ලැයිස්තුවේ සිටින මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව දිස්ත්‍රික්කයට තේරීපත් වීමට නියමිත නියෝජිතයන් සංඛ්‍යාවට 3ක් එකතු කළ අගයට සමාන වෙනවා. ඡන්දදායකයින්ට පක්ෂයට ඡන්දය ප්‍රකාශ කළා අපේක්ෂකයින් 30 දෙනෙකුට වඩා වැඩි නොවන සංඛ්‍යාවකට මනාප සලකනු කරන්න පුළුවන්. පළාත් සභා ඡන්ද විමසීම් ක්‍රමය පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට යන්තාක් දුරකට සමාන වුණත් වෙනස්කම් කීපයකුත් තියෙනවා. දිස්ත්‍රික්කය සඳහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේදී මහා මැතිවරණයෙන් දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්න පක්ෂයට බෝනස් ආසනයක් ලබා දීම සිද්ධ වෙන්නේ නැහැ. මුළු පළාතෙම වැඩිම ඡන්ද ලබාගත් පක්ෂයට තමයි බෝනස් ආසන දෙකක් හිමිවන්නේ. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේ පවතින 5% ඡන්ද කඩයිම ආකාරයේ කිසිම ඡන්ද කඩයිමක් පළාත් සභා ඡන්ද විමසීම සඳහා යොදාගන්නේ නැහැ. ඒ කියන්නේ සුළු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්න පක්ෂ පවා සමානුපාතික ගන්නට සුදුසුකම් ලබනවා. හරියට පළාත් පාලන ඡන්දයේදී වගේ. එක් එක් පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව දිස්ත්‍රික්කයට ආසන සංඛ්‍යාව සමානුපාතිකව බෙදී යනවා. එක් එක් පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව සඳහා එම පක්ෂ වලින් ඉදිරිපත් වී වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයින් තේරීපත් වෙනවා. උදාහරණයක් ලෙස එක් ඡන්ද ප්‍රදේශයක් සඳහා නැත්නම් දිස්ත්‍රික්කයක් සඳහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ ගණනය කිරීම කොහොමද කියලා බලමු. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සැලකුවොත් පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ආසන 10ක් වෙන් වෙලා තියෙනවා. අපි උදාහරණයක් ලෙස පක්ෂ 3ක් ඉදිරිපත් වෙලා A පක්ෂයේ ඡන්ද ලක්ෂයකුත් B පක්ෂයේ ඡන්ද 60000කුත් C පක්ෂයේ ඡන්ද 40000කුත් ලබා ගත්තා කියලා හිතමු. ඡන්ද ප්‍රතිශත ගත්තොත් A පක්ෂයට 50%කුත් B පක්ෂයට 30%කුත් C පක්ෂයට 20%කුත් ඡන්ද හිමි වෙලා තියෙනවා. මේ අනුව A පක්ෂයට ආසන 5කුත්
B පක්ෂයට ආසන 3කුත් C පක්ෂයට ආසන 2කුත් හිමි වෙනවා. මේ ආකාරයට තමයි සමානුපාතික ක්‍රමයට එක් ඡන්ද ප්‍රදේශයක නැත්නම් දිස්ත්‍රික්කය තුල ආසන බෙදී යාම සිදුවන්නේ. දැන් බලමු අපි පළාත් සභාව සඳහා නියෝජිතයන් තෝරාපත් කරගන්නේ කොහොමද කියලා. අපි උදාහරණයක් ලෙස උතුරු මැද පළාත් සභාව ගත්තොත් උතුරු මැද පළාත් සභාවට ආසන 33ක් තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට ආසන 10කුත්, අනුරාධපුර දිස්ත්‍රික්කයට ආසන 21කුත්, බෝනස් ආසන 2කුත් තියෙනවා. මේ ඡන්ද ප්‍රතිඵලය අනුව A පක්ෂයට පොළොන්නරුවෙන් ආසන 5කුත්, අනුරාධපුරයෙන් ආසන 10කුත්, බෝනස් ආසන 2ක් ලෙස ආසන 17ක් හිමි වෙනවා. B පක්ෂයට පොළොන්නරුවෙන් ආසන 3කුත්, අනුරාධපුරයෙන් ආසන 7කුත් ලෙස ආසන 10ක් හිමි වෙනවා. C පක්ෂයට පොළොන්නරුවෙන් ආසන 2කුත්, අනුරාධපුරයෙන් ආසන 4කුත් ලෙස ආසන 6ක් හිමි වෙනවා. අවසාන වශයෙන් බලමු 2017 දක්වා පැවති පළාත් සභා ඡන්ද ක්‍රමයේ දුර්වලතා විදියට සාකච්ඡා වෙච්ච කරුණු. පළවෙනි එක තමයි ප්‍රාදේශීය නියෝජනයක් නැතිකම. සමානුපාතික මැතිවරණ ක්‍රමය බහු නියෝජන ක්‍රමයක් නිසා ප්‍රාදේශීය වශයෙන් නියෝජනය සිද්ධ වෙන්නේ නැහැ. සමානුපාතික නියෝජනය සඳහා තෝරගන්න ඡන්ද ප්‍රදේශය විශාල ප්‍රදේශයක්. ඒක නිසා පාර්ලිමේන්තු මැතිවරණයේ වගේම පළාත් සභා ඡන්දයේදී අපේක්ෂකයින්ට ප්‍රචාරණය සඳහා විශාල වියදමක් දැරීමට සිද්ධ වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයට ඡන්ද කඩයිමක් තිබුණට මේ ක්‍රමයට ඡන්ද කඩයිමක් නැහැ. ඒක නිසා ඊටාම අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂයට පවා අනපේක්ෂිත ලෙස නියෝජනයක් හිමි වෙන්න පුළුවන්. මේක අපි මෑතදී පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේදී අද්දුටුවා. තව කාරණයක් තමයි පළාත් පාලන ඡන්දයේදී වගේ මේ ක්‍රමයේදී කාන්තා සහ තරුණ නියෝජනය සඳහා වෙනම කෝටාවක් හඳුන්වලා දෙන්න බෑ. අවශ්‍ය නම් නාම යෝජනා ලබා දීමේදී කෝටාවක් හඳුන්වලා දෙන්න පුළුවන්. නමුත් මනාප ක්‍රමයෙන් තේරීපත් වෙන නිසා කාන්තාවන් සඳහා ප්‍රතිශතයක් හඳුන්වා දීමට නොහැකි. බෝනස් ආසන සංඛ්‍යාව 2කට සීමා වෙලා තියෙන නිසා දිස්ත්‍රික්ක 2කට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන පළාත්වල බෝනස් ආසන බෙදා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. උදාහරණයක් විදිහට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ක් තියෙනවා. දකුණු පළාතේ දිස්ත්‍රික්ක 3ක් තියෙනවා. නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 3ක් තියෙනවා. ඒ වගේම උතුරු පළාතට ගියොත් පරිපාලන දිස්ත්‍රික්ක වශයෙන් පරිපාලන දිස්ත්‍රික්ක 5ක් තියෙනවා. නමුත් බෝනස් ආසන 2ක් පමණයි වැඩියෙන්ම ඡන්ද ලබාගත් පක්ෂයට හිමිවන්නේ. මේ සඳහන් සමහර ගැටලු වලට විසඳුමක් විදිහට තමයි 2017 මිශ්‍ර සමානුපාතික ක්‍රමය යෝජනා වුණේ. නමුත් සීමා නිර්ණය ගැටලු නිසා මේ වනවිට ඒ කියන්නේ 2026 ජූලි වෙනකොටත් පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඊළඟ කොටසින් නැවත හමු වෙමු.